මුලින්ම මං ඔයාගෙන් මෙහෙම අහන්නම්. ඔයාට ආදරේ නැති ඔයාව මගහරින කෙනෙක් පස්සෙන් ගිහිල්ලා ඔයා හිත රිද්දගෙන තියෙනවද? නැත්නම් හැමදාම ෆෝන් එක දිහා බලාගෙන එකම එක මැසේජ් එකක් එනකන් මග බලාගෙන ඉඳලා තියෙනවද? ඉතින් අපි හැමෝම ජීවිතේ කවදා හරි කෙනෙක්ගේ ආදරය, අවධානය නැත්නම් යාළුකම බලාපොරොත්තුවෙන් ඒ අය පස්සේ ගිහින් තියෙනවා. හැබැයි අපි තේරුම් ගන්න ඕනි ලොකුම ඇත්ත තමයි කෙනෙක් අපිව මගහරිනවා නම් මැසේජ් එකකට රිප්ලයි කරන්නේ නැත්නම් කෝල් එකක් ගත්තාම මග අරිනවා නම් ඒකෙන් කියවෙන්නේ එයාලගේ ජීවිතේ අපිට තියෙන ඉඩ දැන් ඉවරයි කියන එක. මිනිස්සුන්ගේ ප්‍රමුඛතා නැත්නම් ප්‍රයොරිටිස් කාලයත් එක්ක වෙනස් වෙනවා. ඒ අයට දැන් අපිව වටින්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි එහෙමයි කියලා ඔවුන්ගේ අවධානය හිඟා කමින් ඒ අය පස්සෙන් යන එක අපි කරන්න අවශ්‍යම නැති දෙයක්. හැබැයි අපි බොහෝ දුරට කරන්නෙම ඒ දේ. ඉතින් අපෙන් සිද්ධ වෙන ලොකුම වැරැද්දක් තමයි කෙනෙක් මැසේජ් එකක් දැක්කේ නෑ වගේ ඉන්නකොට ඇයි මට රිප්ලයි කරේ නැත්තේ? ඇයි මේ පුද්ගලයා මාව මග අරින්නේ? මගෙන් මොකක් හරි වැරැද්දක් වුණාද කියලා හිතා පැය ගණන් ෆෝන් එක දිහා බලාගෙන කාලයත් නාස්ති කරගෙන ඉන්න එක. සෝෂල් මීඩියා වල මේ පුද්ගලයෝ ඇක්ටිව්ව ඉන්නවා දැකත් අපේ මැසේජ් එක විතරක් මග හරිනකොට හිතට දැනෙන්නේ දරා ගන්න බැරි පීඩාවක්. අපි වැඩක් පළක් කරගන්න බැරුව කන්න බොන්න අමතක කරලා මුළු දවසම එකම තැනක හිර වෙලා ඉන්නවා. හැබැයි මතක තියාගන්න ඔයා මෙහෙම දුක් විඳිද්දි ඔයාව මගහරින පුද්ගලයා ඉතාමත් සතුටින් ඒ අයගේ වැඩ ටිකක් කරගෙන වෙනත් අය එක්ක hina වෙලා ඉන්නවා. ඒක තමයි අපි තේරුම් ගන්න ඕනි යථාර්ථය. මනෝවිද්‍යාවෙන සංකල්පයක් තුළින් කියවෙන දෙයක් තමයි යම් දෙයක් ඕනෑවට වඩා ඕනෑම වෙලාවක ලැබෙන්න තියෙනවා නම් මිනිස් මනස ස්වභාවයෙන්ම ඒ දේ අගය කරන්නේ නැහැ. ඔයා කෙනෙක් පස්සෙන් යමින් දිගින් දිගටම මැසේජ් කෝල් කරනවා නම් ඒ අයට ඔයාගේ අවධානය සීමාවකින් තොරව දෙනවා නම් මනෝවිද්‍යාත්මකව ඔවුන් ඔබව දකින්නේ වටිනාකමක් නැති කෙනෙක් විදිහට. අනෙක් කෙනා හිතන්න පටන් ගන්නවා මෙයා කොහේ යන්නද? මම මොන දේ කිව්වත් කළත් මල් ළඟම ඉන්නවා කියලා. අන්න එතනදී ඔයාගේ වටිනාකම ශුන්‍ය වෙන එකයි වගේම තවත් සංකල්පයක් තමයි කඩින් කඩ ලැබෙන දිරිගැන්වීම. මේක හරියට සූදුවකට ඇබ්බැහි වෙනවා වගේ වැඩක්. ඔයාව මගහරින පුද්ගලයා දවස් ගානකට පස්සේ එකම එක මැසේජ් දැම්ම ගමන් ඔයාගේ මොළය ඇතුලේ ඩොපමින් කියන සතුට දනවන රසායනිකය උපරිමයෙන් ශ්‍රාවය වෙනවා. අන්නේ සතුට නිසා ඔවුන් නැවත මගහරිද්දී කවදා හරි අර වගේ මැසේජ් එකක් එවාවි කියන බලාපොරොත්තුවෙන් ඔයා දිගින් දිගටම ඒ අය පස්සෙන් යනවා. මේක ඇත්තටම ආදරයක් නෙවෙයි. මේක මොළයේ සිදුවන රසායනික ඇබ්බැහිවීමක් විතරයි. මේ ඇබ්බැහිය නිසා දිගින් දිගටම ඔයා ප්‍රතික්ෂේප වෙනකොට ඔයාගේ හිතට ලැබෙන පණිවිඩය තමයි මම ආදරය ලැබීමට තරම් වටින්නේ නැති කෙනෙක් කියන එක. මේක ඔයාගේ ස්වයං අභිමානය සහ ආත්ම විශ්වාසය සම්පූර්ණයෙන්ම නැති කරලා දානවා. ඉතින් අපි තවදුරටත් මේ වගේ තත්ත්වයන් එක්ක ඉඳලා හෙම්බත් වෙන එක නෙවෙයි කරන්න ඕනි. ඉක්මනින්ම මිදෙන එකයි. කොහොමද කරන්නේ මේ දේ? මේ තත්ත්වයන්ගෙන් මිදෙන්න නම් ප්‍රායෝගිකව වගේම මනෝවිද්‍යාත්මකව තියෙන ප්‍රබලම විසඳුම තමයි no contract rule. සම්බන්ධතා නැවැත්වීමේ නීතිය. නිශ්ශබ්දතාවය කියන්නේ ලෝකයේ තියෙන ප්‍රබලම පිළිතුරක්. අද ඉඳන් ඔවුන්ට කෝල් කරන එක, මැසේජ් කරන එක, සෝෂල් මීඩියා වලින් ඔවුන් ගැන හොයන එක සම්පූර්ණයෙන්ම ඔයා නතර කරන්න ඕනි. ඒ දෙයින් සිද්ධ වෙන්නේ අනෙක් පුද්ගලයාට ඔබේ නොමැතිකම දැනෙන්නට සැලැස්වීම. යම් දෙයක් අහිමි වුණාට පස්සේයි මිනිස් මනසට ඒ දේ අගේ තේරෙන්න පටන් ගන්න. හැබැයි ඔයා මතක තියාගන්න ඕනි දෙයක් තමයි ඔයා මේ දේ කරන්න ඕනි නැවත ඒ පුද්ගලයන්ව ලබා ගැනීමේ චේතනාවෙන් නෙවෙයි. ඔයාගේ මානසික සෞඛ්‍ය රැක ගැනීම වෙනුවෙන් තමයි ඔයා මේ දේ කරන්න ඕනි. අනුන්ව සතුටු කරන්න, අනුන්ගේ අවධානය ගන්න නාස්ති කරපු වටිනා කාලය, ශ්‍රමය අද ඉඳන් ඔයාගේ දියුණුව වෙනුවෙන් යොදවන්න ඕනි. ඔයාගේ අධ්‍යාපනය, රැකියාව, පෙනුම වගේම ඔයාගේ මානසික සෞඛ්‍ය දියුණු කරගන්න මහන්සි වෙනකොට ඔයාගේ මොළය නව සම්බන්ධතා සහ සතුටුදායක දේවල් වලට හැඩ ගැහෙන්න පටන් ගන්නවා.
ඔයා මේ පුද්ගලයෝ පස්සේ අනේක නතර කරපු මුල් දවස් කිහිපය ඔයාට හුඟක් අමාරු වෙයි. ෆෝන් එක අතට ගන්න හැම වෙලාවකම මැසේජ් එකක් දාන්න හිතෙයි. අන්න ඒ වෙලාවට ෆෝන් එක පැත්තකින් තියලා පොතක් කියවන්න. නැත්නම් ආස කරන සින්දුවක් අහන්න. හැබැයි ඔයාට දුකක් දැනෙන සින්දු නම් අහන්න එපා. එහෙමත් නැත්නම් තමන්ගේ ළඟම යාළුවෙක් එක්ක කතා කරන්න. මුලදී පාළුවක් තනිකමක් දැනුණත් සති කිහිපයක් යනකොට ඔයාටම දැනෙයි ඔයාගේ හිතට කොයි තරම්නම් නිදහසක් ලැබිලා තියෙනවද කියලා. හැම තිස්සෙම බයෙන් සැකෙන් බලාපොරොත්තුවෙන් හිටපු හිතට පුදුමාකාර සැහැල්ලුවක් දැනෙන්න පටන් ගනී. කෑම කන්න බැරුව නිදා ගන්න බැරුව වගේම ඔයාගේ මුහුණේ තියෙන හිනාව පවා නැතුව හිටපු කාලය අයින් වෙලා ඔයාගේ මූණට හිනාවක් ලැබේ. ඔයාට හොඳට කන්න පුළුවන් වෙයි. ඔයාට හොඳට නිදා ගන්න පුළුවන් වෙයි. ඔයා කාමරයට වෙලා අඬ ඉන්න එක නතර කරලා ලස්සනට ඇඳලා කරලා එළියට බහිනකොට ඔයාගේ ජීවිතයේ සාර්ථකත්වය දකිද්දි එදා ඔයාව මග ඇරපු මිනිස්සුන්ටම හිතෙන්න පටන් ගනී මම මේ නැති කරගත්තේ මොන තරම්නම් වටිනා කෙනෙක්ද කියලා. ඔයා කියන්නේ කාගේවත් ජීවිතයක අමතර තේරීමක්. එහෙමත් නැත්නම් ඔප්ෂන් එකක් නෙවෙයි. ඔයා හැම තිස්සෙම කෙනෙක්ගේ ජීවිතයේ පළමු ප්‍රමුඛතාවය. ඒ කියන්නේ ප්‍රයොරිටි එකක් විය යුතුම කෙනෙක්. අපිට කිසිම වෙලාවක තවත් කෙනෙක්ගේ හැඟීම් සහ හැසිරීම් පාලනය කරන්න බෑ. හැබැයි අපිට පාලනය කරන්න පුළුවන් අපේම ප්‍රතිචාර. ඔයාට ආදරේ නැති, ඔයාව මග හරින වැසුණු දොරවල් වලට තට්ටු කරන එක අදම නතර කරන්න. මේ දැන් ඉඳන්ම නතර කරන්න. ඔයා එතනින් හැරිලා නිහඬව ආත්ම විශ්වාසයෙන් යුතුව ඔයාගේ ගමන ඉදිරියට යන්න පටන් ගත්ත දවසට ඔයාගේ සැබෑ වටිනාකම දන්න මිනිස්සු ඔයාව හොයාගෙන එයි. ඔයාගේ වටිනාකම තීරණය වෙන්නේ අනිකාගේ ප්‍රතිචාර මත නෙවෙයි. ඔයා ඔයාටම දක්වන ගෞරවය මතයි. ඉතින් එහෙනම් තවත් දවසක කතා බහකින් මුණ ගැහෙනකන් සතුටින් පරිස්සමින් ඉන්න. මාව අහගෙන බලාගෙන හිටියට thank you so much.